අද මං ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරයට දාපු සුපිරිම ස්මාර්ට් ෆෝන් ෂොප් එකක් ගැන කතා කරන්න. ඒ තමයි ස්මාර්ට් මොබයිල් ඔන්ලයින් ස්ටෝර්. මේ ෂොප් එකේ තියෙන විශේෂම දේ තමයි අනුරාධපුර නගරේ මොන තරම් ස්මාර්ට් ෆෝන් ෂොප්ස් තිබ්බත් ඒ හැම එකටම වඩා ඉතාම සාධාරණව සහ සෑහෙන අඩු මිලකට මෙතන තියෙන ඕනම ඩිවයිස් එකක් වාරික වශයෙන් සහ කෑෂ් වලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම ඔයාලගේ පරණ ඩිවයිස් එකක් තියෙනවා නම් ඒ ඩිවයිස් එක මෙතනට දීලා එක්ස්චේන්ජ් කර ගැනීමේ හැකියාවක් පවා මෙයාලා ඔෆර් කරලා තියෙනවා. කොහොම නමුත් ලංකාවේ මේ වෙනකොට තියෙන ඕනම බ්‍රෑන්ඩඩ් ෆෝන්ස් වගේම ඇක්සසරිස් පවා මෙන්න මේ ස්මාර්ට් මොබයිල් ඔන්ලයින් ස්ටෝර් එකට આવතින් ඔයාට ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. මේ ෂොප් එකට එන පාර ගැනත් මම ඔයාලට පොඩි අයිඩියා එකක් දෙන්නම්. දැන් මම ඉන්නේ හරියටම අනුරාධපුර අලුත් බස් ස්ටෑන්ඩ් එකේ ඉස්සරහා. එතන තියෙනවා කලර් ලයිට් එක. කලර් ලයිට් එකේ ඉඳන් පරණ බස් ස්ටෑන්ඩ් එක පැත්තට යනකොට තියෙන පළවෙනි හරස් වීදියේ ඇතුලේ තමයි මේ ෂොප් එක තියෙන්නේ. ඉතින් මෙතෙන්දි විශේෂයෙන්ම අපිට බලා ගන්න හම්බ වෙනවා සොෆ්ට්ලොජික් එක. ඊට හැබැයි තියෙනවා ඩොමිනෝස් එක. මේ දෙක අතර තමයි මෙන්න මේ පාර තියෙන්නේ. ඉතින් එතන අපිට පල්ලෙහාම බලා ගන්න හම්බ වෙන විශේෂයෙන්ම ෂාන් මොබයිල් එක. ඉතින් ඒකට පිටිපස්සේ තමයි අපිට මෙන්න මේ ස්මාර්ට් මොබයිල් ඔන්ලයින් ස්ටෝර් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි වැඩි විස්තර ටික ෂොප් එක ඇතුළට ගිහිල්ලාම කතා කරමු. වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට මම කිව්වා අනුරාධපුර නගරේ තියෙන මිල අඩුවටම ගන්න පුළුවන් බ්‍රෑන්ඩඩ් අයිටම් තියෙන ස්මාර්ට්ෆෝන් ෂොප් එකක් මේක කියලානේ. ඉතින් මෙතනට එහෙම නැත්නම් ඔයා මේ ළඟපාතක ඉන්නවා නම් ෂොප් එකට විසිට් කරොත් ඔයාටම මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. හේතුව තමයි මෙතනට આવතින් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ විශේෂයෙන්ම ජෙනුයින් කම්පැනි වගකීමක් තියෙන සහ TRCSL ඇප්‍රූවල් තියෙන ස්මාර්ට්ෆෝන් වගේම ඇක්සසරිස් විතරයිම කියන එක. තව විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ මේක මේ අනුරාධපුරයට අලුත් වුණාට නොච්චියාගම පැත්තට නම් මේ කළු ෂොප් එකක් නෙමෙයි. මොකද ඔයාලා හැමෝම දන්න ස්මාර්ට් මොබයිල් නොච්චියාගම තමයි මෙයාලගේ මේන් ෂෝරූම් එක වෙන්නේ. කොහොම නමුත් අනුරාධපුරේ දාපු අලුත්ම මෙයාලගේ බ්‍රාන්ච් එක තමයි මෙන්න මේ ස්මාර්ට් මොබයිල් ඔන්ලයින් ස්ටෝර් කියන්නේ. ඔයාලට මම කියවනේ මේ ෂොප් එක කරා ලංකාවේ කොහේ හිටියත් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් ගෙදරටම ආවට පස්සේ සල්ලි දීලා ගන්නත් පුළුවන් වෙනවා කියලා. ඉතින් ඒකට ඇත්තටම ඔයාලා මේ ෂොප් එකට කතා කර තියෙන ෆෝන්ස් වල මිල ගණන් එවෙලේ අහගන්න අවශ්‍යතාවයක් ඇත්තටම නැහැ. ඒකට මෙයාලා සිස්ටම් එකක් හදලා දෙනවා. මේ තියෙන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දැම්මට පස්සේ මේ ෂොප් එකේ මේ වෙනකොට available ඕනම ස්මාර්ට් ෆෝන් එකක මිල ගණන් ඔයාටම බලලා දැනගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ WhatsApp එක කරා කැටලොග් එකක් තියෙන එකෙන් ඔයාට සිද්ධ වෙන වාසිය තමයි අපි දන්නවා ලංකාවේ තියෙන ගොඩක් ෂොප් වල එන කස්ටමර් ඇඳන් ඉන්න ඇඳුම එන වාහනේ යනුවත් ෆෝන් එකේ ගාණ වෙනස් කරනෝනේ. නමුත් මේ කැටලොග් එක කරා පුළුවන් හරියටම ලංකාවේ තියෙන MRP එක ඔයාම දැනගෙන බය නැතුව ඇවිල්ලා ෆෝන් එකක් මිලදී ගන්න. ඒකින්ද ඔන්නවා ලංකාවේ කොහේ හිටියත් එහෙම නැත්නම් ඔයා විසිට් කරලා ෆෝන් එකක් මිලදී ගන්න ආවත් ෆෝන් එකේ ප්‍රයිස් එක කිසිම වෙලාවක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ටිකට් එක වාරික වශයෙන් ගෙවන්න ගන්න නම් අනිවාර්යයෙන්ම ෂොප් එක ඇතුළට එන්නම සිද්ධ වෙනවා. කොහොම නමුත් ඔයා ලංකාවේ කොහේ හිටියත් ගෙදරට ආවට පස්සේ සල්ලි දෙන්න හෝ මුදල් කලින් දාලා වුණත් මේ ෂොප් එකෙන් ඕනම ස්මාර්ට් ෆෝන් එකක් වාගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. මොකද ඒකට මෙයාලා අවුරුදු 15ක් තිස්සේ සෑහෙන ලොකු විශ්වාසයක් ඇති කරගෙන ඉන්නවා. මම දන්න විදිහට මේ අවුරුද්දේදී විතරක් ස්මාර්ට් ෆෝන් 600කටත් වඩා වැඩි ප්‍රමාණයක් මේ වෙනකොට කුරියර් සර්විස් එක හරහා ගෙවල් වලට යවලා තියෙනවා. ඉතින් ඒකට ප්‍රූෆ් මම S2කින්ම දැක්කා. ඒකින්ද බය නැතුව ලංකාවේ කොහේ හිටියත් මේ ෂොප් එක හරහා ස්මාර්ට් ෆෝන් එකක් ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. වීඩියෝ එක පටන් ගද්දිම කිව්වා වගේ මෙන්න මේ ෂොප් එකට આવතින් ඔයාලට මෙතන තියෙන ඕනම ඩිවයිස් එකක් ගෙවන්න ගන්න පුළුවන් සහ විශේෂයෙන්ම ඔයාලගේ පරණ Android ඩිවයිස් එකක් හෝ ඕනම iPhone එකක් තියෙනවා නම් මෙතනට ඇවිල්ලා එක්ස්චේන්ජ් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒක ගැන මම කියනවට වැඩිය මෙන්න මේ ස්මාර්ට් මොබයිල් ඔන්ලයින් ස්ටෝර් එකේ ඕනගෙම අහලා දැනගමු. ඔයාලට අපේ නොච්චියාගම තියෙන නොච්චියාගම ස්මාර්ට් මොබයිල් එකට આવොත් හරි නැත්නම් අලුතෙන්ම දාපු අපේ ඔන්ලයින් ස්ටෝර් එකට හරි આવොත් අනුරාධපුරේ තියෙන ඔයාලා ගාව දැනට පාවිච්චි කරන Android හරි Apple device එක අපිට දීලා ඒකට ලොකු ඩිස්කවුන්ට් එකක් අරන් අපෙන් ෆෝන් එකක් පිළදී ගැනීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් එක්ස්චේන්ජ් කිරීමේ හැකියාවක් තියෙනවා. අපි යාළුවනේ ෆෝන් එකේ කන්ඩිෂන් එක බලලා
අපි ඔයාට ඔෆර් කරනවා ගාණක්. හැබැයි ඒක කරන්න අනිවාර්යයෙන් අපේ shop එකට එන්න ඕනේ. ෆෝන් එක courier කරලා අපිට ගෙවලා අපිට exchange ෆෝන් එකකට ඔෆර් එකක් දෙන්න බෑ. අනිවාර්යයෙන්ම ඔයාගේ පරණ device එක Android හරි Apple device එක අරන් අපි ගාවට ආවොත් අපි සාධාරණ මුදලක් ඕකට ලබා දීලා අලුතෙන් ෆෝන් එකක් ඔයාට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඔයාලට අපේ shop එකට આવොත් ඕනම Android device එකක් ටිකට් එක ගෙවීම කැමති ලබා ගන්න පුළුවන්. Apple device ටිකට් එක ගෙවන්න ගන්න බෑ. ඔයාලට කරන්න තියෙන යාළුවනේ අවුරුදු 21කට වැඩි ඔයාගේ යාළුවෙක් එක්කන් අපේ shop එකට එන්න. shop එකට ඇවිල්ලා පැය භාගයක් ඇතුළත ඔයාලගේ ක්‍රිබ් එකේ ඉෂුව එකක් නැත්තම් ෆෝන් එක වටිනාකමින් 30ක් දීලා ටිකට් එක ගෙවීමකට ලබා ගන්න පුළුවන්. පැය භාගයක් ඇතුළත ඔයාලට ෆෝන් එක අරන් යන්න පුළුවන්. තව දෙයක් ඔයාලා අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ ලංකාවේ මොන shop එකට ගියත් ඔයාලට සාමාන්‍යයෙන් ගෙවීමේ ක්‍රමයට ගන්න පුළුවන් වෙන්නේ Android devices විතරයි. මොකද ලංකාවේ මේ වෙනකොට තාමත් Apple device එකක් මේ විදිහට වාරික වශයෙන් ගෙවීමේ ක්‍රමයට ගන්න බෑ. හැබැයි ඒකට ඔයාලට credit card එකක් තියෙනවා නම් ගන්න පුළුවන්. නමුත් ඒකිනුත් පාවිච්චි කරපු දුරකථනයක් ඒ option එකට ලබා ගැනීමේ හැකියාවක් මේ වෙනකන් නැහැ. ඔයාලට මෙතන පේන තියෙන iPhone stock එක ගැන කතා කරොත් මෙයාලා ළඟ පාවිච්චි කරපු iPhones පවා ඔයාලට මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාලා ළඟ පරණ iPhone එකක් තියෙනවා නම් මෙතනට ඇවිල්ලා exchange කරලා මෙතන තියෙන අලුත්ම ෆෝන් එකක් ඔයාට ගන්න පුළුවන්. වගේම මෙන්න මේ shop එකේ දැක්කපු විශේෂම කාරණාව තමයි ලංකාවේ තියෙන ගොඩක් නමගිය shop වල පවා දෙන්නේ නැති හොඳ මාස 6ක වගකීමක් ලබා දෙන එක. මොකද අපි දැකලා තියෙනවා ගොඩක් shop වල පාවිච්චි කරපු iPhone එකක් ගත්තොත් උපරිම හම්බෙන්නේ සතියයි 2යි එකක් හම්බෙන්නේ checking warranty විතරයි. කොහොම නමුත් මෙතනදී මාස 6ක වගකීමක් හම්බෙන හින්දා බය නැතුව ඇවිල්ලා පාවිච්චි කරපු iPhone එකක් වුණත් මෙන්න මේ shop එක හරහා ඔයාට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. කොහොම වුණත් මෙයාලා ළඟ ඉන්න friendly staff එක හරහා ඔයාට පුළුවන් මේ shop එකට ඇවිල්ලා මොන phone එක මිලදී ගත්තත් ඒක ගැන පැහැදිලි විස්තරයක් මෙන්න මේ staff එකෙන් අහලා දැනගන්න. ඉතින් ඔයා YouTube එකේ නම් මේ වීඩියෝ එක බලන්න ඔයාලා මතක ඇතුව මෙයාලගෙම තියෙන YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඒකට අවශ්‍ය කරන හැම link එකකම මම description එකේ දාන්නම්. ඒ තමයි smart mobile නොච්චියාගම කියන්නේ. ඉතින් මෙයාලගේ TikTok එක වගේම Facebook එකේ පවා හැම වීඩියෝ එකක්ම වගේම මෙයාලගේ shop එකට එන අලුත් updates ගැන ඔයාලට දැනගන්න පුළුවන්. කොහොම නමුත් social media වල active වෙන shop එකක් විදිහට තමයි මම මෙන්න මේ smart mobile නොච්චියාගම. එහෙම නැත්නම් smart mobile online store එක දකින්නේ. ඉතින් මේ පල්ලා දාලා තියෙන links වලට ගිහිල්ලා මෙයාලගේ තියෙන page වලට like එකක් comment එකක් දාලා update වෙලා හිටියොත් මේ page වල එහෙම නැත්නම් මේ channel වල කරන giveaway වලටත් සහභාගී වෙන්න ඔයාට හැකියාවක් තියෙනවා. ඉතින් මම දන්න තරමට ගොඩක් වෙලාවට මේ page හරහා ඔයාලට තෑගි දිනා ගැනීමේ අවස්ථාවකුත් සෑහෙන දුරට තියෙනවා. දැන් ඔයාලට idea එකක් ඇති මෙන්න මේ අනුරාධපුර නගරයට අලුතෙන්ම ආපු smart mobile online store එක ගැන හොඳ අදහසක්. ඉතින් මේ ඔයාලා අනුරාධපුර අවට නම් ඉන්න ඕන ඔයාලට පුළුවන් shop එකට visit එකක් කරලා මේ experience එක ඔයාටම ලබා ගන්න. කොහොමුණත් කලින් කිව්වා වගේම මේ town එකේ තියෙන අඩුම මිලට genuine product එකක් මිලදී ගන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන්ම මේ shop එකට visit කරලා හෝ ඔයා ලංකාවේ කොහේ හිටියත් cash on delivery වගේම ඔයාට cash කලින් දාලා වුණත් භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒක ගැන ඔයා කිසිම විදියකින් trust එකේ ප්‍රශ්නයක් තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද අවුරුදු 15ක් තිස්සේ මෙයාලා මේ field එකේ ඉන්නේ. ඉතින් මමත් පෞද්ගලිකව මෙතනට ඇවිල්ලා මේ experience එක ලබා ගත්ත හින්දා අනිවාර්යයෙන්ම ඒක ගැන ඔයාලා කිසිම විදියකින් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. එහෙනම් කලින් කිව්වා වගේ මතක ඇතුව ස්මාර්ට් මොබයිල් නොච්චියාගම කියන YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මගේ channel එක subscribe කරන්න සහ මෙයාලගේ තියෙන Facebook page එක වගේම TikTok page එක follow කරොත් කලින් කිව්වා වගේම ඔයාලට giveaway වලටත් සෑහෙන ලොකු අවස්ථාවක් ඔයාට හම්බ වෙනවා කියලා අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි තව පොඩි කාරණාවක් කියන්න මෙතනට ඇවිල්ලා ෆෝන් එකක් ගන්න හැමෝටම කියන්නේ බොහෝ දුරට හැම device එකකටම gift එකක් ලබා දෙනවා කියලාත් මෙයාලා සඳහන් කරා. එහෙනම් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකකින්.